අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ විශේෂ ඔෆර් එකක් ගැන. මේකෙදි අපි ඕගොල්ලන්ට දෙන්න හදන්නේ බැරිස්ටා එකෙන්, KFC එකෙන්, Pizza Hut එකෙන්, ඒ වගේම හමීඩියා වගේ අවුට්ලට් වලනුත් ඔයාලගේ ජීවිත කාලය පුරාවටම ඔෆර්ස් ගන්න පුළුවන් විදිහක් ගැන. මේකෙදි ඕගොල්ලන්ට 10%ක සිට 50%ක් දක්වා වට්ටම් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේක කරන්නේ කොහොමද කියලා මම පියවරෙන් පියවර කියලා දෙන්නම්. අපි යමු වීඩියෝ එකට. මේ වැඩේ කරන්න ඕගොල්ලෝ මුලින්ම Chrome එකට ගිහිල්ලා එන්න ISICORG කියන වෙබ්සයිට් එකට. මේකේ තේරුම වෙන්නේ International Student ID Card කියන එක. එතකොට මෙන්න මේ කියන වෙබ්සයිට් එකේදී අපි දැන් ORG කියන කැලලකට තියෙනවා දැක්ක ගමන් දන්නවා මේක දන්න කට්ටිය මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් ඕගනයිසේෂන් කියන කැටගරි එකට අයිති වෙන ආයතන වලින් තමයි මේ විදිහට ඇඩ්‍රස් එකක් ලබා ගන්නෙ. අනිත් එක මේ ආයතනයේ තියෙන ප්‍රධාන අරමුණ තමයි ලෝකේ ඉන්න ස්ටුඩන්ට්ස්ලාට ඊට පස්සේ ටීචර්ස්ලාට අනිත් කාණ්ඩවල ඉන්න මිනිස්සුන්ට යම්කිසි ඔෆර් එකක් ලබා දෙන එක. එතකොට මේ ආයතනයෙන් කරන්නේ එයාලත් එක්ක රෙජිස්ටර් වෙලා තියෙන ආයතන හරහා මේගොල්ලන්ට පොඩි ඔෆර්ස් කීපයක් ලබා දෙනවා ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරගන්න. ඉතින් අපි මේකෙදී ඒගොල්ලන්ගේ ID කාඩ් එකක් හදාගන්න ඕනේ. ඒකට තමයි තියෙන්නේ මේ get your card කියන එක. අපි මෙන්න මේක ඕගොල්ලෝ කම්පියුටර් එක ගැන ක්ලික් කරන්න, ෆෝන් එක ගැන ටච් කරන්න, ඊට පස්සේ මේ වගේ වින්ඩෝ එකකට යනවා. මේ වින්ඩෝ එකට ගියාට පස්සේ තියෙනවා get your card කියලා. මෙතන තියෙනවා අපේ country එක තෝරන්න. ඊට පස්සේ අපි යමු මෙතන country එකට. ගිහිල්ලා කෝ ශ්‍රී ලංකා පහුණා. රයිට් ඔන්න ශ්‍රී ලංකා හම්බුණා. මම දැම්මා. හරි ඔන්න ලෝඩ් වුණාට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නනවා ලෝකල් ඔෆිස් එකක් පෙන්නනවා. මේ තියෙන්නේ කොළඹ තියෙන ඔෆිස් එක කොතනද තියෙන්නේ කියන එක. ඔයගොල්ලන්ට මෙතනින් මේ ඔෆිස් එකට යන්නත් පුළුවන්. ගිහිල්ලා එතනින් මේ අදාළ ගාස්තු ගෙවලා හදා ගන්නත් පුළුවන් කාඩ් එක. එහෙම නැත්නම් යන්න ඔන්ලයින් මේ ඕඩර් කාඩ් කියන එකට මේ ඔන්ලයින් ඕඩර් කියන ලයින් එකේ තියෙනවා. හරි ඔන්න ගියාට පස්සේ අපිට පෙන්නනවා මේකට අදාළ වෙන ID ටිකක් බලන්න එකක් තියෙනවා for all full time students 12 years old or older කියලා. ඒ කියන්නේ අවුරුදු 12 හෝ 12ට වැඩි ස්ටුඩන්ට්ස් වලට ගන්න තියෙන කාඩ් එක තමයි මේ තියෙන්නේ. මේකෙදි ඩිජිටල් කාඩ් එක සහ ෆිසිකල් කාඩ් කියන ආකාර දෙකම ගන්න පුළුවන්. ඩිජිටල් කාඩ් එකේදී නම් ඔයගොල්ලන්ට රුපියල් 1700ක් වගේ ගෙවන්න වෙනවා. ෆිසිකල් කාඩ් එකේදී නම් 2300ක වගේ ගාණක් ඔයගොල්ලන්ට ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක එච්චර හිතන්න යන්න එපා. මොකද ඔයගොල්ලෝ මේ ගෙවන ගාණ ඔයගොල්ලන්ට earn වෙනවා. මොකද ගොඩක් තැන්වලදී ඔයගොල්ලන්ට ගියාම දැන් මම එදා කිව්වා ගියා බැරිස්ටා, Pizza Hut, ඊට පස්සේ KFC, Burger King, ඊළඟට හමීඩියා මේ වගේ තැන්වලට යන කෙනෙක් නම් ඕගොල්ලෝ මීට අමතරව තව තියෙන ඔෆිසස් ගොඩාක් මම මේ කොටසයි කිව්වේ. එතකොට මේ වගේ තැන්වලට ඕගොල්ලෝ යන කෙනෙක් නම් ඔයාලට එක ඔෆර් එකකින් 50% ලැබුණොත් හිතන්නකෝ ඕගොල්ලෝ සමහරලාට ඕඩර්ස් 3-4ක් කරද්දී ඕගොල්ලන්ට මේකට වියදම් වෙච්ච ගාන රිකවර් වෙලා ඉන්නවා. අන්න ඒ හින්දා මොකද මේක ගොඩාක් හොඳ ලොයල්ටි කාඩ් එකක්. ඒ විදිහට බැලුවහම මොකද කිසිම තරගේ මේ වගේ ලොකු ඔෆර්ස් දෙන එකක් ජීවිත කාලෙටම ලොයල්ටි කාඩ් එකක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ඊසිම දේ තමයි මේක මේ විදිහට පේ කරලා අරගන්න එක. මේකේ ඩිජිටල් එකට සාපේක්ෂව ෆිසිකල් කාඩ් එක ගන්න try එකක් දෙන්න. මොකද ඩිජිටල් කාඩ් එකේදී ෆෝන් එකෙන් ඒගොල්ලන්ට පෙන්වන්න QR එකක් තමයි ඔයගොල්ලන්ගේ එන්නේ. ඊට වඩා මේක ෆිසිකල් කාඩ් එකත් අරගන්න බලන්න පොඩ්ඩක්. ඩිජිටල් එක ගත්තා කියලා ගැටලුවක් නැහැ. හරි ඉතින් ෆිසිකල් කාඩ් එකක් තමයි අපිට එනි ටයිම් මේක ඉදිරිපත් කරන්න පුළුවන් කෙනෙක්ට. අර ඒ chance එක තියෙන හින්දා ඔයගොල්ලෝ ෆෝන් එක එහා මෙහා දික් කර කර ඉන්න ඕනේ නැහැ නේද? එතකොට ඒ නිසා ෆිසිකල් කාඩ් එක ගන්න බලන්න. බලන්න මේකෙදී ආයේ තියෙනවා teachers and professors කියන එකටත් තියෙනවා. ඒත් ඒ cost එක මේ කිසිම වෙනසක් නැහැ. ආයේ තියෙනවා anyone 30 years old or younger කියලා. ඒ කියන්නේ අවුරුදු 30ක් හරි එහෙම නැත්නම් ඊට වඩා පහළ කට්ටියට හරි තරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ කට්ටියට තමයි මේක හම්බ වෙන්නේ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේකේ සමහර දේවල් වලදී යන ඔෆර්ස් පැත්ත අපි අරගත්තොත් එහෙම ස්ටුඩන්ට් සහ ටීචර්ස් කියන පාර්ට් එකට ගොඩක් වැඩි.
මොකද මේකේ same offers කියන එක දාලා තියෙනවා අනිත් කැටගරි එකේ. නමුත් මේ මම මේකේ තියෙන reviews මේගොල්ලෝ offers දීලා තියෙන විදිහ ගැන search කරාම මට තේරුණ දේ තමයි ප්‍රොෆෙසර්ස් ලට ස්ටුඩන්ට්ස් ලට ගත්ත කාඩ් වලට ඇවිල්ලා තියෙන offers ප්‍රමාණය වැඩි. ඊළඟ පොයින්ට් එක. මේකෙදී ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් හරි එහෙම නැත්නම් ඔයාලා ටීචර් කෙනෙක් නම් ටීචර් කෙනෙක් හරි ප්‍රොෆෙසර් කෙනෙක් හරි විදිහට ඔයාලට ඔප්පු කරන්න ඔයාලගේ ID එකක් තියෙන්න ඕනේ. මොකද මේගොල්ලෝ ඒ ඩීටේල්ස් ඉල්ලනවා. ඉල්ලලා ඔයාලා වෙරිෆයි කරලා තමයි මේ කාඩ් එක ඉෂුව කරන්නේ. ඒක හින්දා අපි නිකන් ඔන්න මෙහෙම ගමුකෝ. මම මෙතන get your ISIC කියන එකට ගියාට පස්සේ ඔන්න කාඩ් ටයිප් එක මොකක්ද කියන එක අහනවා. එතකොට ඔයගොල්ලෝ ස්ටුඩන්ට් නම් ස්ටුඩන්ට් කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඩිජිටල් කාඩ් එකක් මොකක්ද කියලා අහලා තියෙනවා. ෆිසිකල් කාඩ් කියන එක දුන්නොත් ඔය තියෙන්නේ මේක කොකෝ එකෙන් පවා ඔයගොල්ලන්ට ගෙවන්න පුළුවන්. එච්චර chances දීලා තියෙනවා. 2300ක් අතෙන්ද ගෙනෙන්න කොකෝ පේමන්ට් හදාගෙන 766 ගානේ මාස 3කට ගෙවන්න පවා ගන්න පුළුවන්. එච්චර බෙනිෆිට් දීලා තියෙනවා කට්ටියට මේක අරගන්න. ඊට පස්සේ මෙතනින් මම add to cart කියන එක දෙනවා. හරි. ඔය තියෙන්නේ. දැන් මෙතනින් එහාට තියෙන්නේ අපි continue shopping කියන එකට යන්නත් පුළුවන්. ආයෙ ඕනනම් process checkout කියන එකට යන්නත් පුළුවන්. process checkout එකට ගියාට පස්සේ මෙතන අපේ first name, last name, birthday, street address, town එක, iPhone numbers, email address, ඊට පස්සේ තමන්ගේ තියෙන ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි මේ පෝට්‍රේට් ෆොටෝ එකක් ඉල්ලන්නේ. ඒ කියන්නේ ඔයාලගේ මූණට මෙහෙම කෙලින් අතර තියලා තියෙන හොඳ ක්ලියර් ෆොටෝ එකක් මේකට දාන්න ඕනේ. මේකේ ප්‍රධානම එක තමයි ඔය ෆොටෝ එක. මොකද හොඳ ෆොටෝ එකක් මේකට අරගන්න ඔයාලා ක්ලියර් ෆොටෝ එකක් දැම්මේ නැත්නම් මේ කාඩ් එක රිජෙක්ට් වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ සල්ලි ටිකත් එක රිජෙක්ට් වෙනවා කියන එක නෙමෙයි කියන්නේ. මේකෙදී ඔයාලා හරි ක්ලියර් ෆොටෝ එකක් දැම්මේ නැත්නම් ඔයාලට කීප වතාවක් ඒකටම දඟලන්න වෙනවා ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න. ඒ හින්දා හොඳ ක්ලියර් ෆොටෝ එකක් එකපාර දාන්න. ඊට පස්සේ ඔයාලා ඉන්න ඉන්ස්ටිටියුට් එක මොකක්ද කියන එක ගැන විස්තරය දාන්න. ඒක නම් ඔප්ෂනල් කතන්දරයක් තියෙන්නේ. ඒ කියන්නේ ඒක දැම්මම නැතත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් ඒක දැම්මාට පස්සේ අපි ස්ටුඩන්ට් එකක් නිල්ලන්නේ. මේ ඔප්ෂනල් කියන එක ගොඩාක් වෙලාවට දාලා තියෙන්නේ මේක ඇඩල්ට්ස් කට්ටියටත් මේ ෆෝම් එකම තමයි එන්නේ. අන්න ඒ නිසා ඊට පස්සේ ඔයාලා මෙතන ඉන්ස්ටිටියුට් එකේ නේම් එක දාන්න. ඔයා කොහෙද මේ ඉගෙන ගන්න කියන එක. ඊට පස්සේ මෙන්න මෙතන මේ අර ස්ටුඩන්ට් ටීචර් ප්‍රූෆ් කියන තැනට ඔයාලගේ ස්ටුඩන්ට් ID එකක් දාන්න ඕනේ. ඒ කියන්නේ ඔයගලන්ට ඉන්ස්ටිටියුට් එකකින් නිකුත් කරලා තියෙන ස්ටුඩන්ට් ID එකක් තියෙනවා නම් අන්නේ ID එකේ ෆොටෝ එකක් තමයි මෙතනට දාන්න ඕනේ. ටීචර් කෙනෙක් නම් තමන්ට ඒ ආයතනයෙන් නිකුත් කරලා තියෙන අදාළ ID එක තමයි ඒකේ ෆොටෝ එක තමයි ඔයාලා මෙතනට දාන්න ඕනේ. ඊට පස්සේ ඕඩර් නෝට් එකට මොන හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ දැන් මෙහෙමයි. ඔයගොල්ලෝ දාලා තියෙන ඇඩ්‍රස් සමාන නැත්නම් ඒ කියන්නේ දැන් ඔයාගේ ඇඩ්‍රස් එකයි ඔයා මේ වෙද්දී ඉන්න ඇඩ්‍රස් එකයි වෙනස් නම් නැත්නම් ඔයාට ඕඩර් එක ලැබෙන්න ඕනේ ඇඩ්‍රස් එකේ වෙනසක් තියෙනවා නම් අන්න ඒ ගැන සම්බන්ධ විස්තර ටිකක් ඔයාට අවශ්‍ය නම් මෙතන පුරවන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔයාලගේ පේමන්ට් කියන තැනට එනවා. ඇවිල්ලා ඔයාට කොතනින්ද පේ කරන්නේ කොකෝ හරහාද නැත්නම් මෙතනින් කෙලින්ම පේ කරනවද කියන එක තීරණය කරලා මෙතන ටික් එක දාලා ප්ලේස් ඕඩර් දුන්නාට පස්සේ ඔයාලා කාඩ් ඩීටේල් ඒ කියන්නේ කාඩ් ඩීටේල්ස් ටික පුරවන්න වෙනවා. ඒක නම් හැමෝම දන්න දෙයක් නේ. ඒ ටික ෆිල් කරලා ඔයාලට පුළුවන් මේ පර්චේස් එක කරන්න. සාමාන්‍යයෙන් වැඩ කරන දවස් කීපයක් ඇතුළත මේක අරගන්න පුළුවන්. නැත්තම් මෙතනින් ඕඩර් එක දාලා ඉවරලා ඔයගොල්ලන්ට අර දාලා තිබ්බ කොළඹ බ්‍රාන්ච් එකට ගියාත් ඔයාලට මේක අරගන්න පුළුවන් හැකියාව තියෙනවා. කාට හරි මේක ඔන්ලයින් පර්චේස් කරන එක ගැන විශ්වාසයක් තියෙනවා නම් මම මේ කිව්ව දේවල් ටික ගැන වැඩිදුර විස්තර දැනගෙනම මේ කොළඹ තියෙන බ්‍රාන්ච් එකට ගිහිල්ලා ඕගොල්ලන්ට ඒගොල්ලන් එක්කත් කතා කරලා ඒ විස්තර හරියටම කන්ෆර්ම් කරගෙන මේ ID එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් ඔයගොල්ලෝ දිගටම බලන්න කැමති නම් අපේ subscribe කරලා like කරලා share කරලා bell icon එකත් on කරලා තියාගන්න. එතකොට අපේ අලුත් වීඩියෝ ආව ගමන්ම ඔයගොල්ලන්ට මේ වගේ offers ගැන අලුත් tech news ගැන හැම දෙයක්ම බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් අද අපි ගිහින් එන්න අපි කොලොජික්